යෝ බොයිසන්ගල්ස් වෙල්කම්ට කවිය පලේස් ඉතින් ඔන්න අදගෙනවා ඕගොල්ලොන්ට ගිය සතිය කිව්වගේ ස්ත්‍රීම සපෝට් වීඩියෝ සිරියස් එකේ පාට්ටුව එක ඉතින් බොයිස් මේ විඩියෙන් කතා කරන්න කොහොමද එකවර ලට්ෆෝම් 4-5 එකම වෙලාවේ ලයිස්ට්‍රීම් කරන්න එහෙම නැත්නම් මල්ටි ස්ට්‍රීම් කරන්න කොහොමද කියලා තමාද කියලා දෙන්න හදන්න. ඉතින් වීඩියෝ එක පටන් ගන්න කලින් බොයිස් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඒ වගේම සබ්ස්ක්‍රයිබ් පාරක් දාන්න. ඒ වගේම බෙල් බටන් එකත් ක්ලික් කරලා ඕල් කියලා දාලා තියාගන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මේ ස්ට්‍රීම සපෝට් වීඩියෝ සීරීස් එකේ පාර්ට් 2 මල්ටි ස්ට්‍රීම් කරන්න කොහොමද කියන එක. ඉතින් බොයිස් ඔයගලන්ට මතක ඇති ඉස්සර මේ වගේ ස්ට්‍රීමින් සොෆ්ට්වෙයාර් ඕන තරම් තිබුණා. Streamlab OBS, OBS Studio, Prism ඒ වගේ ගොඩාක් තිබ්බා. දවස්වල ඒවා සල්ලි දීලා අපිට කරන්න තුනා ප්ලැට්ෆෝම් 3-4ක් කරනවා නම් ඒක සල්ලි දීලා අපි ගන්න ඕනේ. free තිබුණා සොෆ්ට්වෙයාර් Prism කියලා එකක්. ඒක ෂෝක් සොෆ්ට්වෙයාර් එකක්. ඉතින් මම ඒ වුණාට අද කතා කරන්නේ OBS Studios ගැන යාළුවනේ. මොකද Streamlab OBS කියන එක යාළුවනේ low end PC වලට පොඩ්ඩක් අමාරුයි. මොකද මගේ මැෂින් එකත් එච්චර ලොකු PC එකක් නෙමෙයි. ඉතින් මගෙත් Streamlab OBS කියන software එක චුට්ටක් lag එකෙන් crash වෙනවා එක ප්‍රශ්නාවක්. ඒ වගේම Prism එකත් මම use කරලා තියෙනවා. Prism එකෙත් අපිට ඕන තරම් පුළුවන් platforms වල එකපාර live stream කරන්න. ඉතින් Prism එකේ තියෙන අවුලත් යාළුවනේ මගේ crash වෙන්න ගත්තා, හිර වෙන්න ගත්තා. ඉතින් මම මේකට solution එකක් හොයුවිදි තමයි මට OBS එකේම එක දෙයක් හම්බුනේ. ඒක ගැන තමයි අද කතා කරන්න යන්නේ. ඉතින් මේක යාළුවනේ live stream විතරක් නෙමෙයි මේ software එක. ඉතින් ඔයගොල්ලෝ දන්නවා ඇති. මම මේ නොදන්න කෙනෙක්ට කියන්නේ. ඉතින් මේකෙන් screen record පවා කරගන්න පුළුවන්. ඉතින් බය වෙන්න එපා බොයිස්, මේ හැමදේම ෆ්‍රී. අනික ඔයගොල්ලෝ බය වෙන්න එපා මේකෙන් මේ ගන්න කිසිම දෙයකින් කිසිම ප්‍රශ්නයක් එන්නේ නැහැ බොයිස්. මම එහෙම කියන්නේ මම කරපු කලින් වීඩියෝ එකකින් අම්බෝමට සෑහෙන්න බැනුම් ගහගන්න උනා. බය වෙන්න එපා, මේක මම තාමත් යූස් කරනවා, දැනටත් යූස් කරන කිසි ප්‍රශ්නයක් නැහැ මේක. ඉතින් ඔයා යන්න Google එකට ගිහිල්ලා සර්ච් කරන්න බොයිස් OBS ස්ටඩියෝ කියලා. ඕකේ, එතකොට මේන පළවෙනි සයිට් එකට ඔයගොල්ලෝ යන්න. එතකොට ඔයගොල්ලන්ට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි අලුනේ බලා ගන්න පුළුවන් වෙන්නේ මේ සයිට් එකේ. Windows වලට Mac OS, Linux මේ හැම දෙයකටම මේ OBS software එක use කරන්න පුළුවන් යාළුවනේ. ඉතින් මගේ Windows නිසා මම Windows උඩ ක්ලික් කරලා මේක download කරනවා. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඉතින් මේක download වෙනවා. MB 149ක් මම මේ දැන් වීඩියෝ කරන වෙලාවේදී මේකේ size එක යාළුවනේ. ඉතින් download කළ ඉවරලා boys ඉතින් මේක නිකන් normal software එකක් install කරනවා වගේ install කරන්න තියෙන්නේ. ඉතින් නෙක්ස් දීලා ඉන්ස්ටෝල් කරන්න. මගේ මෙතන ඔල්රෙඩි මේක තියෙන නිසා මට ඉන්ස්ටෝල් කරන්න දෙන්න. ඒ නිසා මම මෙතන මේක කැන්සල් කරනවා. ඕකේ, ඉන්ස්ටෝල් කරාට පස්සේ බොයිස් මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි එන්නේ. ඉතින් මේක දැක්ක ගමන් බය වෙන්න එපා, ගෑලි බෑලි තියෙනවා කියලා. ඉතින් මේකේ හරිය සිම්පල් දේවල් ටිකක් තමයි කරන්න තියෙන්නේ බොයිස්. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන උඩ ෆයිල් එඩිට් view docs කියලා එකක් තියෙනවා. අපිට මේ docs කියන එක තමයි යාළුවනේ වැදගත් වෙන්නේ මෙතනදී අපි කතා කරන දේත් එක්ක. ඉතින් බොයිස් මම මේක ලැප් එකට ගත්තේ ඕගොල්ලන්ට අලුතෙන්ම කොහොමද OBS එක තියෙන්නේ කියලා පෙන්නන්න. මොකද මම මගේ එක පෙන්නුවොත් ඕගොල්ලන්ට එක පාට නිකන් රකවණි. ඉතින් මේක තමයි ඕගොල්ලෝ download කරපු ගමන් පේන ඉන්ටර්ෆේස් එක. ඉතින් මෙතන docs කියන එක උඩ ක්ලික් කරාට පස්සේ බොයිස් ඕකේ, ඕගොල්ලන්ට මේ වගේ ඊට පස්සේ තව පැනල් එකක් කී බොයිස්. ඒකේ තියෙන ලොක් ඩොක්ස් මෙන්න මේ වගේ විස්තර ටිකක් තියෙන යාළුවනේ. ඉතින් අලුතෙන්ම ගත්තාම ඉතින් මේ ටික තමයි තියෙන්නේ බොයිස්. මේකෙදී අපිට බෑ තාම මල්ටි ස්ට්‍රීම් කරන්න. මොකද අපිට මේකට එක දෙයක් ඇඩ් කරගන්න තියෙනවා. ඉතින් ඒ ඇඩ් කරන දේ නැතුව අපිට තාම මල්ටි ස්ට්‍රීම් කරන්න බෑ. ඉතින් අපි බලමු කොහොමද දැන් මේ දේ ඇඩ් කරන්න කියලා. ඉතින් බොයිස් ඔයගොල්ලෝ යන්න බොයිස් Google එකට ගිහලා සර්ච් කරන්නයි OBS Studio Multi Stream plugin කියලා. ඕකේ, මම මේ ලින්ක් හැමදේම යාළුවනේ ඩිස්ක්‍රිප්ෂන් දාලා තියෙනවා. මේ සයිට් එකට යන්න බොයිස්. ගියාට පස්සේ ඕගොල්ලන්ට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි බලා ගන්න පුළුවන්. ඉතින් මේකත් OBS එකෙන්මයි තියෙන්නේ. බය වෙන්න එපා ඒ නිසා. ඉතින් මෙතන තියෙනවා බොයිස් go to download කියන එක උඩ ක්ලික් කරාට පස්සේ මෙන්න මේ වගේ සයිට් එකක් ඊට පස්සේ ඕගොල්ලන්ට ඕපන් වෙයි බොයිස්. බය වෙන්න එපා, මේකේ Java නගුරු අරන් මන තිබ්බා කියලා මේකේ වෛරස් අරකයි මේකයි. බය වෙන්න එපා බොයිස්. හරිද? මම මේක කියන්නේ මට කලින් මම කරපු කලින් වීඩියෝ එකට මම හොදට බැනුම් අහගත්තා. ඉතින් මෙතන ඕගොල්ලන්ට පේනවා බොයිස් Windows කියලා තියෙනවා 64 ෆයිල් එකක්. ඒ වගේම Linux අපිට වැඩක් නෑ Linux නම් මනම් අපි මොකද Windows නේ use කරන්නේ boys. ඒ නිසා Windows කියන එක උඩ ක්ලික් කරලා ඒක download කරගමු. Okay boys, ඉතින් මේ zip file එක download වුණාට පස්සේ මේක right click කරලා extract එක දෙන්න. Okay, දුන්නට පස්සේ මෙන්න මේ වගේ තුනක් එයි boys. ඉතින් මෙතන readme උඩ click කරන්න. ඉතින් මෙතන තියෙනවා කොහොමද මේක දාන්නේ කියලා. ඒ කරන් තියෙන boys OBS multi මෙන්න මේක right click කරලා copy එකක් දාගෙන ඊට පස්සේ කරන් තියෙන boys මෙන්න මේක උඩ click කරලා එන්න ඒකේ මෙන්න අර අපි copy කරගත්ත ටික දාන්න තියෙන boys.
මං ඉතින් ඔයගලන්ට පෙන්වන්න මැෂින් එකෙන් වොයිස් ඉතින් මං ඔල්රෙඩි දාලා තියෙන නිසා මං එකට දාන්න යන්නේ නැහැ. හරි වොයිස් ඉතින් එච්චරයි කරන්න තියෙන්නේ. ඉතින් ඔයගලන්ට දැන් පෙන්නනවා මෙන්න මෙතන docs කියන එකේ මෙන්න මේ multiple output කියලා එකක් ඔයගලන්ගේ ඇවිල්ලා තියෙන්න ඕනේ. ඔයා හරියට අර දේ copy paste කරා නම්. ඉතින් මේකට ටික් එකක් දාන්න. ටික් එකක් දාලා නැත්තම් එකනේ වොයිස් ටික් එකක් දාලා නැත්තම් මේකට ටික් එකක් දාගන්න. ඊට පස්සේ ඔයගලන්ට පෙන්නයි මේ පැත්තෙන් මේක උන අපිට එහෙම මේ කරලා වෙනස් කරගන්නත් පුළුවන්. කැමතිනම් ඉතින් මං කලින් වීඩියෝ එකේදී ඔයගලන්ට මතක ඇති කිව්වා ස්ට්‍රීම් කීස් ගැන කියද්දී මෙතනදී අපිට YouTube අවශ්‍ය වෙන්නේ නැහැ කියලා. ඉතින් දැන් කියන්න යන්නේ ඇයි YouTube අවශ්‍ය වෙන්නේ නැත්තේ කියලා. ඉතින් බොයිස් ඔයගොල්ලෝ OBS software එක ගත්ත ගමන් අනිවාර්යෙන් settings වලට ගිහිල්ලා ස්ට්‍රීම් කියන එක උඩ ක්ලික් කරලා අනිවාර්යෙන් මෙතනදී YouTube කියන එක දාලා ඔයාගේ channel එකට ඔයා main stream කරන YouTube නම් YouTube channel එකෙන් log වෙන්න. ඔයාගේ මෙතනින් main stream එක යන්න ඕනේ මොකෙන්ද කියලා අනිවාර්යෙන් ඔයා මෙතනින් log වෙලා ඉන්න. ඉතින් බොයිස් ආයි අපිට මෙතන stream key එකයි URL එක ගහ ඉන්න ඕනේ නැහැ. අපි එහෙම log වුණාට පස්සේ ඉතින් ඔයා main use කරන දේ අනුව මේක වෙනස් වෙනවා බොයිස්. ඉතින් සමහරකට YouTube එක අවශ්‍ය වෙන්නේ නැහැ, සමහරකට FB එක අවශ්‍ය වෙන්නේ නැහැ. හරි බොයිස් එනවා අපි දැන් කතා කරමු කොහොමද මේකට අනිත් platform ටික add කරන්න කියලා. ඉතින් බොයිස් මම තව දෙයක් ඕගොල්ලන්ට මතක් කරනවා. මේ වීඩියෝ එක බලන්න කලින් අනිවාර්යෙන් part 1 එක බලලා ඉන්න යාළුවනේ. part 1 එක උඩින් වැටෙයි නැත්නම් description එකේ හරි මම link එක දාලා තියෙනවා. අනිවාර්යෙන් ඒ වීඩියෝ එක බලලා මේ වීඩියෝ එක බලන්න නැත්නම් ඕගොල්ලන්ට තේරෙන්නේ නැති වෙයි. ඉතින් බොයිස් මම මෙතන add new කියන එක උඩ click කරගන්න. click කරාට පස්සේ ඕගොල්ලන්ට මේ වගේ interface එකක් එයි. එතකොට ඔයාලට මෙතනින් select කරන platform එක මොකක්ද කියලා නම දාගන්න. මම already FB kick එකයි තියෙන නිසා මම මෙතන දාගන්න ටිච් කියලා. ඕකේ ඊට පස්සේ මෙතන RTMP කියන එකේ නම් මුකුත් වෙනස් කරන්න දෙයක් නැහැ බොයිස්. ඊට පස්සේ මෙතන URL කියන එකට ඔයා යන්න. මම මේ site එකේ link එක දාලා තියන්න description එකේ. ඒකේ මෙන්න මේ default කියන එකේ තියෙන මෙන්න මේක copy කරගෙන paste කරන්න ඕනේ මෙතන URL කියන එකේ. ඊට පස්සේ බොයිස් stream key කියන එකට ඔයා යන්න ඕනේ Twitch එකේ මෙතන stream කියන එක උඩ ගිහලා copy කරගෙන මෙතන paste කරන්න ඕනේ බොයිස් stream key කියන තැන. එලා okay දුන්නාට පස්සේ හරි. එතකොට අපිට මෙන්න මෙතන platform තුනක් තියෙනවා. ඉතින් මම මෙතන Twitch එකනේ පෙන්නුවේ. මම FB එකත් ඔයගලන්ට පෙන්නන්න. මේක ඔයගලන්ට කැමති නම් වෙනස් කරගන්නත් පුළුවන් boys. ඉතින් modify කරගන්න පුළුවන්. Twitch වලට නම් අවශ්‍ය වෙන්නේ නැහැ. මේක ගොඩක් අවශ්‍ය වෙන්නේ FB එකට. boys FB එකේ stream key එක තමයි මේක. ඉතින් මම ඔයගලන්ට කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒක බලන්න අනිවාර්යයෙන්. ඉතින් ඒක copy කරගන්න. ඒක copy කරගෙනවා මෙතන paste කරගන්න ඕනේ stream key කියන තැන. ඒ වගේම මෙතන URL කියන එකක් තියෙනවා FB එකේම. මේ තියෙන පල්ලෙහා server URL කියන එක ඒකත් අපි copy කරගෙන මෙන්න මේකට ගිහිල්ලා paste කරන්න ඕනේ. ඉතින් මෙතනදි දෙයක් කියන්න ඕනේ boys. ඔයා FB live කරද්දි නිතරම මෙතන තියෙන stream key එක වෙනස් කරන්න ඕනේ live එක දාන්න කලින්. එහෙම උනේ නැත්නම් හරියට FB live එක වැටෙන්නේ නැහැ. ඉතින් ඒකට ඔයා කරන්න තියෙන්නේ මෙතන FB කියන එකේ modify කියන එක උඩ click කරලා මෙතන already තියෙන stream key එක වෙනුවට ඔයා මෙතන stream key එක copy කරගෙන මෙතනට paste කරගන්න ඕනේ. ඕකේ දුන්නට පස්සේ පුළුවන් යාළුවනේ ඕගලන්ට FB live එක හරියට කරගන්න. kick එකෙත් මම ඕගලන්ට පෙන්නන්නම්. okay boys kick එකෙත් ඉතින් stream URL එකයි stream key එකයි මෙන්න මෙතනින් ගන්න පුළුවන්. මම මේ ගැනයි කියන්නේ. ඉතින් boys ඕගොල්ලෝ අනිවාර්යෙන් තව දෙයක් ගන්න ඕනේ. මෙතන මේ ටික වෙනස් කරන්න එපා. ඕගොල්ලෝ මම දාලා තියෙන ඒවා ටික දාලා තියන්න. මොකද මෙතන get from OBS කියලා තියෙන්නේ මගේ. ඒ කියන්නේ මගේ OBS එකේ settings තියෙන විදිහට තමයි මේකේ ඔක්කොම තියෙන්නේ. එතකොට මට kick එකට වෙන quality එකක්, FB එකට තව quality එකක්, Twitch එකට තව quality එකක් එහෙම නෑ. get from OBS දුන්නට පස්සේ යාළුවනේ OBS එකේ තියෙන settings වලින් තමයි හැම platform එකකම live එක යන්නේ එකම same quality එකකින්. ඉතින් ඕනනම් ඕගලන්ට කැමති නම් මෙතන platform අනුව ඕනනම් මෙතනින් වෙනස් කරගන්න පුළුවන්. resolution එක ඒ වගේ දේවල් මෙතනින් වෙනස් කරගන්න පුළුවන්. ඉතින් මෙතන මම get from OBS දාලා තියෙන නිසා තමයි මට මේවා දාන්න දෙන්නේ නැත්තේ. දැක්කනේ. මේවා වෙන එකක් දාපු ගම මේ ටිකේ ඔක්කොම ඕගලන්ගේ bit rate එක කොහමද FPS කොහොමද යන්න ඕනේ ඒ ඔක්කොම විස්තර ටික මෙතන එනවා. ඉතින් අද කතා කරන්නේ මල්ටි ස්ට්‍රීම් කරන්නේ කොහොමද කියලානේ. ඉතින් ඒ නිසා මම මගේ OBS එකේ settings ගැන මම ලොකුවට කතා කරන්නේ නැහැ boys අද. මොකද මම part 3 හැටියට ඒක ගැන වීඩියෝ එකක් කරන්න හිතන් ඉන්නවා. ඒ නිසා අද ඒ ගැන කතා කරන්නේ නැහැ. ඉතින් boys මට තව වැදගත් දෙයක් කියන්න තියෙනවා ඕගොල්ලන්ට. මෙතන අනිවාර්යෙන් මේ modify කියන එක උඩ click කරලා මේ ඕගොල්ලෝ add කරගන්න social medias වල අනිවාර්යෙන් modify උඩ click කරලා මෙන්න මේ tick දෙක අනිවාර්යෙන් දාලා තියාගන්න. මොකද මේ tick දෙක දැම්මේ නැත්තම් ඕගොල්ලෝ live එක මෙතනින් start stream කරද්දි එකින් එකට මෙතනින් start දීගෙන යන්න ඕනේ. එහෙම නැතුව මේ tick දෙක දාලා තිබ්බොත් එහෙම ඔයා එකපාරක් මෙතනින් start stream දුන්න ගම මේ ඔක්කොගෙම live එක ඔටෝම යනවා. ඒක නිසා අනිවාර්යෙන් මෙතන start
මේ තියෙන sync start with OBS sync stop with OBS මේ ටික දෙක අනිවාර්යෙන් දාලා තියාගන්න boys. ඉතින් boys ඕගොල්ලෝ දාන streaming platform ටික මෙතනින් add කරගත්තට පස්සේ මෙතන ඔක්කොගෙම මේ ටිකත් ඔක්කොම දාගත්තට පස්සේ ඕගොල්ලන්ට මං කියන්නම් දැන් කොහොමද මේක platform ඔක්කොගෙම යන live stream කරන්න කොහොමද කියලා. ඉතින් අපි මෙතනින් start stream දීලා බලමු. ඕකේ මේ වගේ එකක් ඊට පස්සේ manage broadcast කියන එක click කරන්න. ඕකේ දැන් මෙතන ඕගොල්ලන්ට දාන්න තියෙන ඕගොල්ලන්ගේ title එක අපි නිකන් test කියලා දාමු. description එකත් අපි test කියලා දාමු. ඕකේ boys මේක මම main දීපු එක YouTube නිසා. ඉතින් මගේ මේ YouTube විස්තර ටික තමයි මෙතන පෙන්වන්න යාළුවනේ. ඉතින් අපි දැනට මේක unlisted දෙමු. gaming නිසා gaming no කියන එක දෙන්න යාළුවනේ. ඉතින් මෙතනින් ඕනනම් අපිට පුළුවන් thumbnail එකක් දාන්නත් ඔයාගේ select file කියලා දුන්නාට පස්සේ ඔයාගේ machine එකේ තියෙන මොකක් හරි photo එකක් දාලා ඉතින් live එක දෙන්න පුළුවන්. ඊට පස්සේ මෙතනින් create broadcast and start streaming දුන්නාට පස්සේ ඕගොල්ලන්ට පේනවා ඇති මෙතන ඔක්කොම ටික connect වුණා. ඉතින් යාළුවනේ මෙතන ඔන්න fail කියලා වැටලා තියෙනවා යාළුවනේ. මෙතන fail කියලා වැටලා තියෙන්නේ. මං FB එක එකපාරක් දාලා end කරා. ඉතින් boys ඕගලන්ට තව දෙයක් කියන්න ඕනේ මේ FB streaming ගැන. මෙතන live එක යනවා කියලා පෙන්වන්නට boys ඕගොල්ලෝගේ live එක යන්නේ නැහැ. ඒක අපි FB එකෙන් ගිහිල්ලා මේ ටිකේදී අපි මේ ටික හදන්න ඕනේ යාළුවනේ. ඕගොල්ලෝ මෙතන හරියට stream key එකයි ඒ ටික විස්තර ටික දුන්නා නම් ගේ පෙන්නයි ඕගොල්ලන්ගේ video source එක connect වෙලා තියෙනවා කියලා. මොකක් හරි game එකක් stream කරන්න මෙතනින් game එක select කරලා දාන්න ඉන්න ඕනේ. ඊට පස්සේ මෙතනින් වාට මොකද්ද video එක title එක සහ description එක දාලා save දුන්නාට පස්සේ okay ඕගොල්ලන්ට දැන් පේුණා මෙන්න මෙතන post detail කියන එකත් complete වුණා. ඊට පස්සේ තමයි ඕගොල්ලන්ට මෙතනින් go live කියන එක click කරාට පස්සේ live එක go වෙන්නේ. දැන් ඕගොල්ලන්ට පේනවා ගිනි ගින්දර වගේ live එක ඕගොල්ලන්ගේ FB live එක මේ ආකාරයට යනවා. ඉතින් boys ඕගොල්ලන්ට පේනවා ඇති kick එකේ live එකත් මේ විදිහට යනවා. එතකොට Twitch එකේ live එකත් මේ විදිහට යනවා. YouTube එකට ගිහිල්ලා බැලුවොත් අපේ live එක මෙතන යනවා boys ඕගොල්ලන්ට පේනවා ඇති. ඉතින් boys ඕකයි multi streaming ගැන කතාව. ඉතින් මොකක් හරි නොතේරුණු තැනක් තිබ්බනම් වීඩියෝ එක අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම වීඩියෝ එක වැදගත් නම් අනිවාර්යෙන් මේ වීඩියෝ එක share කරන්න boys. මොකද මම දිගටම මේ වගේ streamer support වීඩියෝ කරගෙන යනවා ඉස්සරහට. ඉතින් මේ part 2 එක ඉතින් අපි part 3 එකකින් හම්බ වෙනකම් ඔයගොල්ලෝ අනිවාර්යෙන් ඔයගොල්ලෝගේ streaming කරන යාළුවට මේක දාන්න. මොකද මේක වැදගත් වෙනවා අලුතින් streaming කරන කට්ටියට සහ දැනටමත් streaming කරන් යන කට්ටියට ගොඩක් වටිනවා මේ video series එක මම හිතනවා. ඉතින් boys මම part 3 එකෙන් ගෙන්න හිතන් ඉන්නේ මගේ OBS එකේ settings ටික. ඉතින් කොහොමද ලස්සනට OBS එක setup කරගන්නේ සහ superior හදාගන්නේ කොහොමද කියලා ගැන තමයි ඊළඟ වීඩියෝ එකේ part 3 එක හැටියට ගෙන්න හිතන් ඉන්නේ. ඒ නිසා අනිවාර්යෙන් channel එකත් එක්ක ඉන්න. ඉතින් අපි හොඳ ලස්සන creative streamers ලා කට්ටියක් හදමු. එහෙනම් ගිල්ල නම් boys. ජයවා. bye.